මිස් මේ මොකද මේ? කවුද තමසලා? නේහා දන්තනාරායන කිඩ්නැප් කළේ විරාන්ද? විරාන්ගේ නේහාගේ සම්බන්ධයක් තිබුණද? විරාන් ඉන්නේ තැන දන්නවද? නේහා ඇත්තටම කරන්නේ බොරුවක්ද? නේහා විරාන් එක පැනලා ගිහිල්ලාද? ඇයි දැන් ඔය අපෙන් අහන්නේ? ඒ වහගන්න උන්ගෙන්. ඔයා විරාන්ගේ අම්මා නිසායි අපි මේ දේවල් ඔයාගෙන් අහන්නේ. විරාන් කියන්නේ ඇත්තටම අපරාධකාරයෙක්ද? දැන් කවුද කිව්වේ විරාන් මගේ පුතා කියලා? ඒ මවුලියෝ මෙහෙවරේ මේ මුන්ට කියහන් අපි මේ කිසි දෙයකට සම්බන්ධ නැහැ කියලා. මේ අපේ පුතාගේ පැටිකිරිය හොයන්න කලින් අර සුපර්ස්ටාර්ස් නිලියගේ පැටිකිරිය හෙව්වොත් නරකද? එයා මේ දැන් කොළඹ කුරුඳුවත්තේ හතෙන් බහැපු නෝන වගේ හිටියට එයත් ගොඩ බැස්සේ මේ මුඩුක්වෙන් තමයි. ඔබ කවුරුන් ගැනද කියන්නේ? නේහා දන්තනාරායන ගැන ඔබ ඔය කියන කතාවට අපහාසයක් නේද? අනේ මේ අපහාසයක්ද උපහාසයක්ද කියන්නේ මන් දන්නේ නැහැ. හැබැයි ඔය කියන සුකුරුත්තම හිටියේ අන්න අර පෙට්ටිකවල වල අයිනේ එහා පැත්තේ තිබුණ ගෙදරක. දැන් ඔය ආලු ගසා බසා දාලා හිටියනේ නේද? මොනවද මේ කියවන්නේ? ඇයි? නෑ මුන් එනවා උඹලගේ අයියාගේ පැටිකිරිය හොයන්න. මං ඉතින් මුන්ට කියලා දුන්නා හොයන්න ඕනේ කාගේ පැටිකිරියද කියලා. මේ වෙච්ච දේවල් හොඳටම ඇති. දැන් ඉතින් මේක පොලිසිය බාර ප්‍රශ්නයක් නිසා ඔයගොල්ලන් මේ විදිහට අපිට ආයෙත් කරදර කරන්න එපා. මුන්ට සිංහල තේරෙන්නේ නැහැ බං. මුන්ට සිංහල තේරෙන්නේ නැහැ. මේ අපි ඉන්නේ ලයිව් එක කොහොම කෑ ගහන්න එපා. මොකද? අයියෝ තේරෙන්නේ නැද්ද? සජීවීව. මෙයාම කෑ ගහති මුළු රට්ට දකින්නවනේ මේක. මේ ඕගොල්ලෝ මට කිව්වෙත් නෑනේ. මං දන්නවනේ මේ බලන්න මේ ගෙදරට ඇඳගෙන ඉන්න විදිහට ඉන්නේ. මොන්ද ඇඳුමක් දාගන්නවනේ. මේ අපි ආව මුලින් ඉඳන් ගමු ඈ. ඉන්න මං ඇඳුමක් දාගන්න.